ආදරේ දැනුණානම් සඳේ ඒ නුඹ හින්දාමයි මේ භවයේ දැසගේ පිණිපැතුමන් දිලේ හිත කියවන්න ආසයි නොවේ නැලවෙන්න තුරුලේ විඳගන්න විසිසේ මගේ වෙන්න මේ ආමයේ පෙම්වන්ත සීනේ සමරන්න ඕනේ සිපගන්න හැන්දෑකරේ ඉතින් ඔන්න ලස්සනම ලස්සන දවසක ආරම්භයක්. ඉතින් අද තමයි මගේ 24 වෙනි උපන්දිනේ දවස. ඉතින් හැමදාම වගේ මුලින්ම දවස පටන් ගත්තේ මම නවගමු පන්සලේ. ඉතින් මං අද හිතාගෙන ඉන්නේ ලස්සන වැඩක් කරන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. ඔන්න ඉතින් අද දවසේ මං ආසම පාට් එක තමයි මේ තියෙන්නේ. සාමාන්‍යයෙන් තෑගි ගන්න කේක් කැපුවට පස්සේනේ. හැබැයි උපන්දිනේ උදා වුණාට පස්සේ අපේ ගෙදර අයට ඉන්න දෙන්නේ නැහැ මම තෑගි ඉල්ලලා. ඒ හින්දා කේක් කපන්නත් කලින් ඔන්න යාළුවා කට්ටිය මට තෑගි දුන්නා. දැන් මම මේව බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මාව හොඳටම දන්න අයනේ අම්මයි තාත්තයි අයියයි අක්කයි කියලා කියන්නේ. ඉතින් හැමදාම වගේ මේ පාරත් මගේ උපන්දිනේට මං ආසම විදිය තෑගි ගොඩාරියක් යාළුවන්ට ගෙනත් දුන්නා. ඉතින් මේ හැම දෙයකටම ඔයාලට ගොඩාක් thank you. ඉතින් බලන්නකො මේකේ ලස්සන. මේ තෑගිට මං ගොඩාක් ආසයි. ඔන්න ගයිස් මේ පාර මගේ බර්ත්ඩේ කේක් එක තමයි මේ තියෙන්නේ. ඒකත් ලස්සනයි නේද? ඉතින් මේ තියෙන්නේ මට හම්බ වෙච්ච ලස්සනම ලස්සන කියුට් ගිෆ්ට් එක. ඉතින් වීඩියෝ එක පටන් ගත්තේ මුලදී මං ඔයාලට කිව්වනේ අද මම විශේෂ වැඩක් කරන්න යන්නේ කියලා. ඔන්න ඒ වැඩේට තමයි මේ යන්නේ. මේ අපි ගියේ ගම්පහ තියෙන බොටනිකල් ගාඩන් එකට. ඉතින් බලන් ඉන්නකෝ කාලයක් ඉඳන් මට ආසාවක් තිබ්බා මගේ බර්ත්ඩේ එක චුට්ටක් එළියට ගිහිල්ලා ගෙදර අයත් එක්ක සෙලිබ්‍රේට් කරන්න. කොහයි කියන්නේ? ඉතින් ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ මේ අවුරුද්දේ. ඉතින් මොකද ගිය අවුරුද්දෙත් අගෝස්තු 9 වැඩිලා තිබ්බේ සෙනසුරාදා දවසක්. ඉතින් සෙනසුරාදා මට ක්ලාස්නේ. ඒ හින්දා ඒ අවුරුද්දෙත් අපිට සිද්ධ වුණා ගෙදරම බර්ත්ඩේ එක සමරන්න. ඉතින් කොහොම හරි අන්තිමටම මං ආසම විදිහට මගේ වැඩේට යන්න පුළුවන් වුණා. මුලින් මේ කේක් කපන්න හොඳ තැනක් තමයි හැමතැනම ඇවිත් අපි මේ හොයන්නේ. ඔයාලට මේ හරියට කිව්වහම මොකද්ද මතක් වෙන්නේ? මට නම් මේ ගම්පහ කියලා හිතෙන්නේවත් නැහැ. හරියට නිකන් පේරාදෙනිය පැත්තේ ලුක් එකක් නේද තියෙන්නේ? ඉතින් ඔයාලා මේ ලස්සන වටපිටාව මාත් එක්ක බලන ගමන් මං චූටි කතාවක් කියන්නම්. ඉතින් දැන් මට වයස අවුරුදු 24ක්නේ. මේ අවුරුදු 24 පුරාවටම මම ආවේ ලස්සනම පාරකට යන්න මට බෑ. ඒ ආපු පාරවල මම වැටිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. විවිධාකාර මිනිස්සු, ඒ කියන්නේ යාළුවන්ගේ ප්‍රශ්න, මේ හැම දෙයක්ම නිසා මම අඬපු අවස්ථා ගොඩාක් තියෙනවා මගේ ජීවිතේ. හැබැයි පෙර පිනකට වගේ මට හම්බ වෙලා තියෙනවා ලස්සන පවුලක්. මගේ ඕන දෙයක් එයාලත් එක්ක යාළුවොත් එක්ක වගේ හොඳටම ෂෙයා කරගන්න පුළුවන් මට. ඉතින් ඒ හැම තැනකදීම
මාව වැටෙනගේ හැම මොහොතකම මට ශක්තියක් වුණේ මගේ අම්මයි තාත්තයි අයියයි. ඊට පස්සේ දැන් අවුරුදු 2ක් වෙනවා හරියටම අපේ පවුලට එකතු වෙච්ච ඒ පුංචි සුරංගනාවි මට නෑනෙක් නොවී අක්ක කෙනෙක් වෙලා මාත් එක්කම ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි චිරකල් මාව ශක්තිමත්ම අල්ලන් ඉන්නවට. ඉතින් මං විශ්වාස කරන තව දෙයක් තමයි ඔයා කාටවත් වැරැද්දක් කරන්න නැත්තම් ඔයා දහනාගමට අනුව හරියට ජීවත් වෙනවා නම් කිසි කෙනෙක්ට බෑ ඔයාට මුකුත් කරන්න. කිසි කෙනෙක් කියන වචනයක් හරි මොකක් හරි දෙයක් නිසා ඔයාගේ හිත රිද්දව ගන්න එපා. ඔයා ඔයාගේ ගමන යන්න මහන්සි වෙන්න. ඉතින් මේ හැම දෙයකින්ම පන්නරයක් අරගෙන මේ මම අද ඉන්න තැන ගැන මට ගොඩක් සතුටුයි. මොකද මම මාව අනිත් අයත් එක්ක කම්පෙයා කරන්නේ නැහැ. ඔන්න ඉතින් අන්තිමටම මට කේක් එක කපන්නයි කියලා හිතෙන ලස්සන තැනක් සෙනග චුට්ටක් අඩු තැනක් අපිට පුළුවන් වුණා මේ විදිහට හොයාගන්න. ටික ගන්න. මේක මේ ඇතිනේ. ඔයා මේ ඇතිනේ. මම කොහෙද දෙන්නේ? තව එකක් ගහන්න ඕනේද? කේක් එකේ ආගේ පැත්තට හරව ගන්න. අර ටිකනේ තේන්නේ. මේ ටික කවුද දන්නේ ඔහොම සිට? ඒක පත්තු කරගන්න නැත්නම් ඒක තමයි. එහෙම ගරන් ඉන්න. අපි දෙනවා දැන් එන්නද? හරි. දැන් කේක් පේනවද? එන්න. මොනවද? ඔව්. පත්තු කරේ නැහැ නේද? මම ඔයල් පත්තු කරේ ඔක්කොම පත්තු කරේ. ලං කරගන්න. නියනවනේ. ඊළඟ දුවන්න බෑ. මේක පත්තු වුණා. අර අයියට ගෙනාවේ ඒක පත්තු. ඉතින් හතරක් පත්තු කරා හැබැයි. සෑහෙනලා පත්තු වෙනවා. දැන් තිබින එක. කොහෙන්ද එන්නේ? දැන් තිබින ඒක. එක. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Nangi. Happy birthday to you. මගේ වෙන්න පෙම්වන්ත සිහිනේ සමරන්න ඕනේ සිපගන්න හැන්දෑකරේ. ඉතින් ඔන්න ඒ විදිහට ලස්සනට මං ආස විදිහට කේකුත් කපලා දැන් අපි මේ ගෙදර යන්න කලින් ෆොටෝ ටිකකුත් ගහලා නිදහසේ චොට්ටක් ඉන්න තමයි මේ හදන්නේ. ඉතින් මගේ දවස මෙච්චර ලස්සනට මම ආසම විදියට සමරන්න ඔයාලා ගොඩාක් මහන්සි වුණා. ඉතින්